ලංකාවේ ගෝල්ඩන් ළමයාලා. ඉබන් මාමේ කොහමද? කොහමද ඉතින්? ඉන්නවා මම බලන්න කියලා ආවා අපි. පය ගම කොහෙද? මං ඉතින් කොළඹ තමයි ඉතින්. හරි කොළඹ. කොළඹ ආසයට. thank you. මොකද දන්නවද? අර එකක් තියෙනවා කොහොමද තියෙනවා මම එහෙමයි. අපෝ පිළිසිදු. අනේ දැන් මේක කෙනෙකුට කියන්නකෝ. ඒක තමයි වටින්නේ නේ. හරි හරි. ඒක අරන් දෙනවා මම භාගයක් බොන්නකෝ පපුව පිළිසිදු දෙන්නේ. නේ. මම කොහොමද ඔයාගාව තියෙන මේ කොහෙන්ද ඔයා රම්මනේ? ඒක දැන් අපිට බලන්නවත් හම්බෙන්නේ නැති දේවල්. පොඩි කාලේ ඉඳන්ම 62 ඉඳන්ම රමුදුගේ මේක ගාපේ ඉඳන් මෙබන් ගාමිණී ගාමිණී ඉඳගෙන එයාව දැක්කම අපිට ආසෙ තියෙනවා. ඊට පස්සේ ජෝතේ කටනට කාටත් ගන්න බෑද? ඒ විදිහට එන්නත් බෑ. ඒ තරගන්නේ දැන් මම කව. ගන්න සින්දුව ගේ තියෙන්නේ සින්දුව දාලා ෆෝන් එකේ තියෙන්නේ. අනිවාර්යයෙන්. විජේ අනේ මේ විජේ දැන් මේ ගාමිණී මම ඩෑවිද නෑ ගාමිණී පොන්සේකා මාතේ උත්තරද? මේ බලන්න මේ මගේ අතර BBC අනේකටම ගියා. එයාලා හත්සෝ මේ ජෙරමෙන් කරා. අර මගේ කතාව තමයි සිංහල ගායක කියන්නේ. හලෝ ඒ ඔක්කොම මේ තියෙන්නේ ඒ ඔක්කොම දැන් ලංකාවේ දැන් කාගාවත් නැති ෆොටෝ සෙට් එකක් තියෙනවා මම ගාව. මේක කාගාවට මම තමයි දුන්නේ. අවුරුදු 15යි ජෝතිගේ දුවටත් මම දුන්නේ. ජෝතිගේ මාතේ දුවට. ඔව් දුවට. එතකොට දුවල වෙන්නේ. එතකොට මල්ලත්තර රෝඩ් එකේ දානන්ද මාත්‍යා කියනවා. එයාට දුන්නම හරි. එයාට දුන්නම එයා කිව්වා මේ මගේ නම ලියපුණේ කියලා දෙන්න. තමයි අන්තිමට එකක් දුන්නා. එයා ගාව තියෙනවා මට වඩා ඔකේ මම නේද සිනමාවේ සිනමාවේ චිත්‍රපට රංගපෑවේ. අයිත් වලට එන්නේ. මම 75 විතර රෝල් රංගපෑවේ අස්තෝ ඉන්න. මම ජෝකේ කෙනෙක්. කොළඹ රේස් වලට රේස් එකේ අස්තෝ රේස් කරනු කොණි රේස් වලින් අස්තෝ රේස් වලට ආරු. අතු ගණන්. ඒකට හැම ෂෝ එකටම අස්තේ දුන්නම කොණියේ දුන්නම ඒකට මාව කෑල්ලකට ගන්නවා. අස්තෝ හයියෙන් යන එකත් අපිව ගන්නවා. අන්දේ අස්තෝ එකත් අපි කරේ. මම තමයි පේන කෙනෙක් නෑ දුක්වා කෙනෙක් නෑයි කියලා දුන්නේ. හරි. ඒක පොතක් තියෙනවා මම ඒ කාලේ. මේ වගේ මිනිස්සු අනන්ත නැතිවෙච්ච සිනමාව වන්තය කියනවා. හරි මාමව හම්බෙච්ච එක ලොකු සතුටක්. තව එක වචනයක් කියන්නේ ශ්‍රී ලංකාවේ සිංහල සිනමාව නැති වුණා 80 ගණන් වල මම තමයි තියාගත්තේ ඒත් මට තත්ත්වයක් නැහැ මගේ හැම යනවා අනිත් තුනේ නම යනවානේ මම යන්නේ මේ ඉන්නේ දැනුත් පපුවේ හැයෙනවානේ ඔව් සින්දුවනේ හරි දැනුත් පපුවේ හැයෙනවා පිම් වදන්නේ එදා මෙන් ඇසෙන්නේ හදේ පිම් හැඟුම්නේ එදා මෙන් නැගෙන්නේ